ඒකෙන් පස්සේ නම් ලෝකාන්තයම යන්න දෙන්නේ නැහැ. මේ පාර මාරම ලස්සනයි. අපි අබුතලේ ඉන්නේ යන්න දන්නේ දැන් අපේ යාළු දෙන්නෙක් ආවලුත් දෙන්නෙක් උන් දෙන උදේ පාන්දර හපුතලේට ඇවිල්ලා අබුතලේ ආවා. මේ අපිට යන්න හදන්නේ ඔහියට. ඔහිය පැත්තේ හෝන් ප්ලේස්. අපි ඒදි සෙට් වෙමු. බයි. හරිනේ. මේ ස්ටේෂන් එකෙන් තමයි ඇඩිසන් බංගලෝ එකට මේ මම ගල් ඇදලා තියනවා කියන්නේ. ඒක දැන් මේ කාලේ මේ ඒක දැන් පාවිච්චි කරගන්නේ නැහැ. ඒක නිකන් කෞතුකාගාරයක් වගේ තියෙනවා පේන්නේ. ඉතින් අපි මේ කෝච්චියක් එනකන් අතර කරන් ඉන්නවා. ඉතින් කෝච්චියේ ඉන්නෙත් නැහැ. කොළඹ කෝච්චිය. කොළඹ ඉඳන් එන්නේ කෝච්චිය. තාම කොළඹ කෝච්චිය මම මෙහි ඉඳන් ගේට්ටුව වල. අරක මේ ඉන්ස්පයර් කරගන්නවා තමයි. ඔව් මෙයා කියනවා ඒක ඉන්ස්පයර් කරගන්නවා කියලා. මේ මැනේජර් විදියට ගැබාවත් කරනවා. කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ? ඔය ඔහියට ඇවිල්ලාලු. මේ හපුතලේ ඉඳන් අපි දැන් ආවා ඔහියට. ඔහියේ ඉඳන් හෝන් ප්ලේස් වලට යනවා. නෙළුමල් බලන්න යනවා. මේ කට්ටිය තමයි මේ අද දෙන්නෙක් ආවා හපුතලේට ඇවිල්ලා. උදේ පාන්දර ආවිලා උදේ පාන්දර කෝච්චියේ හපුතලේට ඇවිල්ලා කෝල් ගන්න අපි එක්කන් එන්නේ නැහැ කියලා හිතන් හිටියේ. අද අපි සෙනගනේ. අද සෙනග කියන්නේ පොය අද පොය දවසක් ඉන්න සෙනග. ඔව් ගොඩක් සෙනග. ඉතින් මේ අදට අපි හොඳ කොටස් ගේන්නන්නේ. කොටස් මොනවද? කොටස් වීඩියෝ කොටස්. මේ වීඩියෝ කියන්නේ ගේන්නල්ලු යා. මේ අපි මෙතනින් යා ඉතින් ඔයාලට මොහිය පාර පෙන්නන්න මාර ලස්සනයි. ඉතින් මේ තියෙනුත් අර අමුතුම පරිසරයක්. බලමු. බලමු ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා අපි යන වීඩියෝස් පෙන්නන්න නන්නේ ඔයාලට. ඔහිය පාර කියන්නේ ලංකාවේ ලස්සනම පාරක්. ඒකේ ගියපු කට්ටිය දන්නා මේ පාර තියෙන ලස්සනම. මේ පාර ලස්සනයි වගේම තමයි මේ පාරේ වංගු තියෙනවා. ඒකින්ද හොඳ අවධානයෙන් යන්න ඕනේ. හෝඩන් ප්ලේස් ටිකට් කවුන්ට් එක ලං වෙද්දී මේ දෙපැත්තෙම නෙළුමල් තියෙන. ඔයාලට මේ පේන්නේ නෙළුමල්. ගයිස් අපි දැන් ටිකට් ගත්තා ටිකට් කවුන්ට් එකෙන්. ටිකට් කවුන්ට් එකේ ඉඳන් මේ ටිකට් නෙළුමල් එහෙම තියෙනවා. අපි ටිකට් වලට අපි පස් දෙනාට කාර් එකට ගියා 1534ක්. දෙකෙන් පස්සේ නම් ලෝකාන්තයම යන්න දෙන්නේ. යන පාර නම් යන්න පුළුවන්. ලෝකාන්තයම යන්න දෙන්නේ. දැන් කට්ටියත් එන්න පටන් ගන්න තියෙන්නේ. මේ ටිකෙත් නෙළුමල් එහෙම තියෙනවා. මාර ලස්සනයි ඉතින්. අපිට මේ පාරට යන ගමන් බලමු.
ප්ලේස් ඇවිල්ලා ඉන්නේ යන ගමන් මා ලස්සන view එකක් තියෙනවා ටේන. ඉතින් බලන්න. දාන්න අපි ගත්ත වීඩියෝ එකේ ලස්සන ඒවා. ट्रिप अनिवार्यම මේ ආපන ශාලාව උතන තිබුණාද ඒක මේ ලොන් වීකෙන්ඩ් වල අනිවාර්යෙන් ට්‍රිප් එන්න නිලුමල් ගොඩක්ම තියෙන තොටුපොළ කන්දර යන්න තියෙන්නේ මේ හෝන් ප්ලේස් කනේ නුවරට පැත්තේ ඉතින් එද්දි මෙතන ගහලා තියෙනවා මේ හයික් එක යන තැන මෙතනින් තමයි යන්න තියෙන්නේ මේ පාර පටන් ගත්ත තැන ඉඳන්ම නිලුමල්මයි තියෙන්නේ මෙතනින් අපි ට්‍රේල් එක පටන් ගමු ගයිස් මෙතනින් තමයි නිලුමල් ලසන් පටන් ගන්නෙ මේ අද නම් පොයේ හින්දා මාර සෙනගක් ඉන්නේ සෙනග ඉන්නවා කියන්නේ පොයට මාර්ගයේ ට්‍රැෆික් එක තිබ්බා පොය අවස්ථාවේ ඉතින් කොහොමත් මේ තැන්වල මේ ටිකේන මාරම විදියට නිර්මාණ දිනවා පාට වර්ග මේකන සුදු පාට තියෙනවා දම් පාට වගේ තියෙනවා අත කොළ පාට මල් වර්ගයකුත් තියෙනවා මේක මාරම ලස්සනයි නිලුවසන්තේ කොහමද තනිකර නෙළුම් මල් වලින්ම පිරලා තියෙන්නේ මාර ලස්සනයි මේ වගේ සිප්පි අර පාසි වගේ මේ බැදිලා තියෙන්නේ මාරම ලස්සනයි පාරේම තනිකර නිලුමල් වලින් ගහිලා පිරීලා ගයිස් අපි ඇතුළට ආවා නිලුමල් ආය හැම තැනකම පිරීලා මාරම ලස්සනයි එක පාට ඒවා තිබ්බා දැන් මේ ඇතුළේම කොළ පාට එහෙම ඒවා තියෙනවා යමරාට නම් පේන්නේ දන්නේ මේ වගේ පාසිහෙන් බැදිලා මාරම ලස්සනයි තාමත් නිලුමල් ලස්සනද බලන්න ඉන්න බැරි වෙච්ච කට්ටිය අපි මන්නම් කියන්නේ අනිවාර්යෙන් එන්න මාරම ලස්සනයි මේ පැත්ත මේ තොටුපොළ කන්දර යන පාරේ අයින දිගියම තමයි මේ මල් තියෙන්නේ මෙතන කොළ පාට මල් සුදු පාට මලුත් තියෙනවා මෙතන පාට තුනක් මෙතන තිබ්බා අපේ කට්ටිය මෙහෙන් එනවා සීතලයි සීතලකුත් තියනවලු අනිත් එක්කෙනා ඉස්සරහින් යනවා ගයිස් මේ පාර මාරම ලස්සනයි බලන්න තනිකර නිලුමල් වසන්ත නිලුමල් වලින් මාර දෙයක් පිරලා කියලා තියෙන්නේ මෙතන නම් බලන්න
ගයිස් මේ අවුරුදු 12කට පස්සේ හැදෙන මල. ඒකින්ද මිනිසරේ ඔකට තනිවරකින් තාමත් මේ මල් තියෙන කට්ටියම කඩලා නැහැ. එහෙම කඩි කරන්න පොලිතින් එහෙම දාලත් නැහැ. මොකද අපි ඉන පාරෙත් අපි දැක්ක මේ කොන්ප්ලෙක්ස් පාරේ තාමත් අර කට්ටිය අර තනකොළ වගේ බිම් තියෙන ඒවට තාම යනවා. ඒ කියන්නේ කට්ටිය ඉතින් බෝඩ් ගහලා තිබ්බත් තේරෙන්නේ නැහැ යාළුවා මේ. මෙතන ගයිස් මාර ලස්සනයි මේ සුදු පාට මල්. මාර ලස්සනයි ගයිස්. මේ ට්‍රේල් එක එච්චර අපි හිතපු තරම් අමාරු නෑ. ෂේප් එක යන්න පුළුවන්. ඒකින්ද ඔය කට්ටිය මේ එන්න කැමි අමාරු ට්‍රේල් එකක් නේ. මේ වැඩි අපිට මහන්සිත් නෑ. අපි අර බබර කන්ද ඇල්ල ගිය තරම් නෑ අතර අමාරුම නෑ. මේ කියන්නේ මේ පාර ගියාට මහන්සිය දැනෙන්නේ නෑ. හැම තැනම මාරම ලස්සනයි. ගයිස් මෙතන මල් පාට ඔක්කොම දෙන මෙතන මාර ලස්සනයි. ඉන්නවලට පෙන්වන්නම් මම. කොහමද ගයිස් මෙතන මේ එළියත් එක්ක ක්ලයිමේට් එකත් එක්ක මාරම ලස්සනයි. ගයිස් අපි තොටුපොළ කන්ද පොඩ්ඩ දුරක් ආවා. අපිට මෙතනින් යන අපිට වෙලා මදි. දැන් 4:00 පහු වෙලා. නැත්නම් තව උඩටම ගිහින් ගියායි. මොකද හිතන්නේ මේක නිලුමල් ගැන? එතන ලස්සනයිනේ. කලින් ඇවිල්ලා නැහැ. මොකද ඒකට හිතන්නේ? මුන් නිලුමල් පාන්නම ආවේ. පාන්දරණයා කියලා. පාන්දර කීයද? එකට. එකට ඇවිල්ලා තියෙන නිලුමල් ගන්න. දැන් මේ තොටුපොළ කන්ද උඩට යන්න අපිට වෙලා මදි ඇත්තටම. ඒක නිසා අපි මෙතනින් බහිනවා පල්ලට. ඔව් මෙතනින් බහිනවා. ඉතින් අපි මෙතනින් vlog එක ඉවර ගන්න කියලා හිතාගෙන ඉන්නේ. ඔයාලා පුළුවන් කට්ටිය ඉක්මනට ඇවිල්ලා බලන්න. ආය අවුරුදු 12ක ඉන්නේ. මෙතන හැබැයි කට්ටිය ජරා කරලවත් මේ මල් කඩලා එහෙමවත් තිබ්බේ නැහැ. ඒකින්ද ඔය කට්ටියවත් එහෙම නාස්ති කරන්න බෑ. එහෙනම් ඉතින් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු.